ඉතින් කොහොමද ඔයාලට පාඩම් කරනවද හොඳින් ඉන්නවද ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. අද මම ඔයාලත් එක්ක යන්නේ කොරියාවේ හනාරෝ මාර්ට් එකට. අපි 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාට සති 2කට හරියන්න බඩු ගන්න තමයි අද මේ හනාරෝ මාර්ට් එකට යන්නේ. ඉතින් කොරියාවේ තියෙන බඩු මුට්ටු වල මිල ගණන් ලංකාවේ සල්ලි වලින් කොච්චරක්ද කියලා බලා ගන්න. ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියොත් ඔන්න අවස්ථාව තියෙනවා. අපි මුලින්ම ගියේ මෙන්න මෙතෙන්ට පාන් ගන්න. ඉතින් ලංකාවේ පාන් වගේ නන්නේ මෙහි ටිකක් දිගටි පාන් එකක් තියෙන්නේ. අපි ඉතින් මෙයාලට කිව්වා පාන් 4ක් අපිට ඕන කියලා. මොකද අද අපි 5ට ඔෆ් වෙලා හැම ආවා. උයන්න වෙලාවක් තිබ්බේ නැහැ. දැන් ගිහලා ඉතින් උයන්න වෙලාවක් නැති නිසා අපි අද රැයට පාන් තමයි කන්නේ. ඉතින් මෙයා පුදුම වුණා. අපි පාන් 4ක් ඕඩර් කරපු එකට ගොඩක් වෙලාවට කොරියානු ජාතිකයෝ ඉතිහාසෘත කෑම ගන්නව අඩුයි. ඉතින් ඒක නිසා වෙන්න තියා පුදුමුනේ. අපිට දැන් ගිහිල්ලා උයන්න වෙලාවක් නැති නිසායි අපි අද පාන් කනවා කියලා තීරණය කරේ. ඉතින් මෙන්න මේ පඩිපෙළේ මේ විදිහට පහලට යන්න තියෙන්නේ. පහල තට්ටුවේ තමයි අපිට ඕන කරන කෑම ಜಾති ගොඩක් තියෙන්නේ. යාළුවා තමයි අද වැඩේට මූලිකත්වය අරගෙන වැඩේ කරන්නේ. මට අද යාළුවට උදව් කරන්න විදියක් නැහැ. මම ඉතින් මේ ට්‍රොලිය දරලු කරගෙන යන එක විතරයි කරන්නේ. මුලින්ම අපි කිරි ගන්න ආවේ. මේ බ්‍රෙෂ් මිල්ක් එක තමයි කොරියාවේ තියෙන්නේ. මේන් එක බෝතලයක් රුපියල් 960ක් විතර වෙනවා. ඒ කියන්නේ බෝතල් 3ට රුපියල් 2880ක් විතර ගියා. කොරියන් සල්ලි වලින් නම් මාන් එකයි චොන් 4ක් විතර වුණා. ඉතින් අපි මේකෙන් බෝතල් 3ක් ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ යෝගට් එක ගන්නවා. මේකේ මෙන්න මේ පැක් එකේ යෝගට් 4ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ලොකු පැක් එකේ යෝගට් 10ක් තියෙනවා. මේ යෝගට් එක තමයි රසම යෝගට් එක. ඉතින් මේක රුපියල් 1600ක් විතර වෙනවා. මේ යෝගට් 12ට මේක යෝගට් 12ක් තියෙනවා. කියන්නේ එක යෝගට් එක රුපියල් 130ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින්. ඊළඟට අපි නිතරම බොන එකක් තමයි මෙන්න මේ යෝගට් පානය. මේකේ මේ චූටි බෝතල් 20ක් තියෙනවා. මේක රුපියල් 450ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින්. කොරියන් සල්ලි වලින් නම් චොන් 2.6ක් විතර වෙනවා. ඊළඟට මේ සොසේජස් පැකට් එකත් අපි ගන්නවා. මේක රුපියල් 1400ක් වගේ වෙනවා. සොසේජස් ඉවර වෙලා තිබුණා. ඒ නිසා සොසේජස් පැකට් එකක් ගත්තා. මේ හරිය තියෙන ගොඩක් කොරියන් කෑම හදන්න ඕන කරන කෑම වර්ග. ඔය රාබු එහෙම මේ හරිය තියෙනවා. ඉතින් මේ තියෙන කෑම වලින් අපි ගොඩාක් ගන්නේ මෙන්න මේ හරිය තියෙනවා කිම්චි එක. ඉතින් මේ කිම්චි එක හෙම්බිරිස්සාවට ගොඩක් හොඳයි. ප්‍රතිශක්තිකරණයට හොඳයි. ඉතින් අපි කෑමත් එක්ක කිම්චි ටිකක් කනවා. මේ කිම්චි බෝතලේ රුපියල් 2400ක් වෙනවා. ඉතින් කිම්චි බෝතලයකුත් ගත්තා. ඊළඟට මෙතන තියෙනවා හතු වර්ග. ඉතින් අපි 3-5 දාලා උයන නිසා අපිට හරියටම අපේ රසට සෙට් වෙන්නේ මෙන්න මේ හතු එක විතරයි. ඒකිනුත් එකක් ගත්ත නැත්නම් මෙතන ගොඩාක් හතු වර්ග තියෙනවා. මේගොල්ලෝ හතු වර්ග හදන්නේ නිකම් ස්ටීම් කරලා වගේ නිසා යාලට නම් ඒක ගැටලුවක් නෑ. අපිට නම් ඒ හතු හරියන්නේ නැහැ. අපි 3-5 දාලා උයන හින්දා. ඊළඟට අපි ගන්නවා මෙන්න මේ සුදු ලුණු එක. මේක කිලෝ 1.5ක් විතර තියෙනවා. මේකේ පොතු ඉවත් කරලා තියෙන නිසා ඉක්මනින්ම වෑංජන වලට දාන්න පුළුවන්. මේක රුපියල් 2400ක් විතර වෙනවා. ඊළඟට මේ තියෙන්නේ ඉඟුරු එක. මේක රුපියල් 600ක් විතර වෙනවා මේ පැකට් එක. ඉතින් ඉඟුරු එකකුත් අපි ගන්නවා. ඊළඟට තියෙන්නේ කොළ වර්ග. ඉතින් කොරියාවේ ගොඩක් අපේ රසට හරියන කොළ වර්ග අඩුයි. මෙන්න මේ රාබු එක තියෙනවා. මේකේ අල හැදෙන්නේ නැහැ. යොල්මු කියලා කියන්නේ රුපියල් 400ක් විතර වෙනවා. ඉතින් ඒකුත් ගන්නවා. ඊළඟට මෙන්න මේ කොළ වර්ගය තමයි අපි කනවා. මේක කොරියානු ජාතිකයන් නම් තල තෙල් දාලා ස්ටීම් කරලා වගේ තමයි කන්නේ. ඉතින් මේක අපිට හරියන්නේ පරිප්පු වලට දාලා කන්න. ඒ නිසා අපි එයින් එකකුත් ගන්නවා. මේක නිකන් නිවිති රහකට උරු රහක් තමයි මේකේ තියෙන්නේ. කොළ වර්ග ටිකක් අරගත්තා. ඊළඟට අපි යන්නේ මෙතෙන්ට අල ටිකක් ගන්න. මෙතන තියෙනවා අල. මේ අල කිලෝ 1.5ක් වගේ අපි ගත්තා. ඒක රුපියල් 3000ක් වගේ වුණා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා තවත් කොළ වර්ග වගේක්. අපි බලමු ඒවත් මොනවද කියලා. මෙතන තියෙනවා තවත් අපිට කන්න පුළුවන් වර්ගයේ කොළ වර්ගයකට තියෙන්නේ මෙන්න මේ ගස් ගෝව වගේ කොළ జాතියක් තියෙනවා. ඒක නම් පොල් ටිකක් දාලා ගත්තම කන්න පුළුවන්. ඉතින් ඒකිනුත් අපි ඒ කොළ තියෙන දවසට ටිකක් වැඩිපුර ගන්නවා. මේ කොළ ටිකට
රුපියල් 700ක් වගේ වුණා. කේල් කියලා මේ කොළ වර්ගයට කියන්නේ ලංකාවේ ගස් ගෝ වලට සමානයි. ඊළඟට අපි වම්බොටු ගත්තේ වම්බොටු ගෙඩි දෙකක් තියෙන මේ පැකට් එකක් වෙනවා රුපියල් 640ක් විතර. හරි ඊළඟට අපිට ගන්න තියෙන්නේ මිරිස්. ගිය පාර ගත්ත මිරිස් ප්‍රමාණය මදි වුණා. ඒ නිසා අපි මෙන්න මේ ලොකු පැක් දෙකක් ගත්තා. ගිය පාර මෙන්න මේ පොඩි පැක් එකකුයි ලොකු එකකුයි ගත්තේ. මේ ලොකු පැක් දෙක 1100ක් වගේ වෙනවා. ඉතින් අපිට සති දෙකකට නම් මේ මිරිස් ප්‍රමාණය ඇති. ඊළඟට අපි මෙන්න මෙතනින් ඉස්සරහට යනකොට මේ කෙසෙල් එක නම් ඉදිලා මදි. ඒක හින්දා අපි මේක ගන්නෙ නෑ. මෙතන තියෙනවා පළතුරු වර්ග මේ අලිගට පෙර ගෙඩියක් රුපියල් 450ක් විතර වෙනවා. බොහොම පොඩි අල ගෙඩියක් විතර ඇති මේ අලිගට පෙර ගෙඩියක්. ඒත් මේවා අපි ගෙඩි දෙකක් විතර ගන්නවා. මේවා ඉදිලා තිබුණා. ඉදිලා නෑ. ගොඩක් අමු ගතියට තියෙන නිසා අපි ගන්නෙ නෑ. ඊළඟට මේ තියෙන්නේ කොරියාවේ තියෙන දෙහි එක. මේ දෙහි ගෙඩියක් රුපියල් 200ක් විතර වෙනවා. ඉතින් අපිට සති දෙකකට ගෙඩි දෙකක් විතර තිබුණා මැති. මොකද පොල් එහෙමත් කොරියාවේ නැති නිසා සම්බල් එහෙමත් සතියට එකපාරක් වගේ තමයි අපි හදන්නේ. වියලි පොල් වලින් තමයි පොල් සම්බල් එහෙම හදන්නේ. මෙන්න මේ කෙසෙල් ලෙවරි රුපියල් 1200ක් විතර වුණා. මේ කෙසෙල් නම් රස නැහැ. වියට්නාම් වලින් ගේන කෙසෙල් එක කොරියාවේ කෙසෙල් නැති නිසා එයාලා ඉම්පෝට් කරනවා. ඊළඟට මෙන්න මේ තියෙන්නේ කිලෝ 1.5ක විතර ලුණු මල්ලක්. ඉතින් ලුණු වලට කියන්නේ යම්පා. මේ ලුණු මල්ලක් රුපියල් 2000ක් විතර වෙනවා. මේවා කොරියන් කෑම වලට දාන ලුණු නිසා අපි ඒක ගන්නෙ නෑ. ඊළඟට මේ තක්කාලි පැක් එකක් රුපියල් 2000ක් වෙනවා. ඉතින් මේ පැක් එකක් අපිට හොඳටම ඇති සති දෙකකට. මේ විදිහට තමයි පළතුරු ಜಾති තියෙන්නේ. මෙතන ඇපල් එහෙම තියෙනවා. ඇපල් එහෙම නම් කාලා එපා වෙලා ඒ නිසා ගන්නෙ නෑ අපි. අන්නාසි වගේ තිබුණොත් නම් ගන්නවා. ඇපල් කොමඩු වගේ දේවල් නම් ගන්නේ නෑ. ඒ ඇපල් මල්ලක් වෙනවා රුපියල් 2600ක් විතර. ඊළඟට මේ තියෙන්නේ මාළුන්ගේ කොටස් වගේක්. මේ කොරියන් කෑම ඉස්සෝ දැල්ලෝ ඊළඟට මාළු බඩ මේවා මිරිස් එක්ක පල් කරලා තමයි මේ කෑම එක හදන්නේ. ඉතින් ඒවත් තියෙනවා. ඒ ගැන මම පස්සේ වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. මෙතන තියෙන්නේ චිකන්. ඉතින් අපි මස් ගන්නකොට චිකන් ටිකක් වැඩිපුර ගන්නවා. මේ එක චිකන් එකක් කිලෝ එකක් වගේ තියෙනවා. ඉතින් ඒක 1250ක් වගේ වෙන එකක්. ඉතින් මෙතන 6250ක විතර චිකන් තියෙනවා. රටේ ඉන්නකොට ඉතින් මස් ටිකක් කැවෙනවා වෙන කන්න දෙයක් නැති හින්දා. හරි අපි ඉස්සරහට ගිහලා බලමු තව මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. මෙතන තියෙනවා මස් වර්ග තවත් හරක් මස් ඊළඟට ඌරු මස් මේවා. මම නම් ඉතින් හරක් මස් ඌරු මස් වැඩිය කැවෙන්නේ නැහැ. සුප් එකකට આવොත් තැරෙන්න එහෙම උයලා කන්න එහෙම ලොකු කැමැත්තකින් කන්නේ නැහැ. නමුත් ඉතින් කොරියාවේ ඉන්නකොට මස් වර්ග එහෙම තෝරන්න බෑ. මොකද මේගොල්ලෝ හැම කෑම එකටම මේ මස් වර්ග කවලම් කරලා තමයි කන්නේ. එතකොට අපි කෑම තේරුවොත් කොරියාවේදී අපිට කන්න මස් වර්ගයක් අපිට කන්න කෑම එකක් නැති වෙනවා. ඉතින් ඒක හින්දා ලංකාවේදී නම් කුකුල් මස් විතරයි මාත් කෑවේ. ඉතින් කොරියාවට පස්සේ නම් මේ මස් වර්ග කන්න වුණා. නමුත් ඉතින් එච්චර ලොකු කැමැත්තකින් කන්නේ නැහැ. මේක මස් ප්ලේට් එක සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් රුපියල් 4500ක් විතර වෙනවා. අපි ගිය පාර ගෙනියපු මස් ප්ලේට් එකක් මිතුරු වෙලා තිබුණා. ඒ නිසා අපි මේ පාර හරක් මස් ඌරු මස් ගන්නෙ නැහැ. මෙතන අපිට හම්බුණා දැල්ලෝ එකක්. මේ දැල්ලෝ ගොඩක් කලාතුරකින් තමයි එන්නේ. ඉතින් මේක ප්ලේට් එක දැල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මේ ප්ලේට් එකක් 1600ක් වෙනවා. අපි ඉතින් දෙකක් ගන්නවා. කොරියාවේ මුහුදු මාරු නම් ගොඩක් රස නැහැ. ලවණ ගතිය අඩු නිසායි කියලා ගොඩක් අය කියන්නේ. මේ තියෙන්නේ එක වර්ගයේ මාළු තියෙනවා. හැබැයි මේ කිසිම මාළුවක් අපි හොදන වෑංජනයේ විදියට හැදුවට රසට ගන්න බෑ. මේ ඔක්කොම නිකන් කුඩු වෙලා වගේ යනවා. අපි මාළු වෙනම ගෙන්න ගන්නවා. මෙන්න මේ ඉස්සෝ එක නම් හොඳයි. මේ ඉස්සෝ එක රුපියල් 1200ක් විතර වෙනවා. මේ දෙකක් අපි ගන්නවා. මේ තියෙන්නේ ෆාම් වල හදන මාළු. ඉතින් මේව නම් රස නැහැ. මේ රුපියල් 6000ක් විතර වෙනවා මේක වැලක්. ඊළඟට මේ තියෙන්නේ බෝල්ලට සමාන මාළු වර්ග જાතියක්. ඒව නම් එච්චර සෙට් වෙන්නේ නැහැ. ඉතින් මේ ගැන චුට්ටක් කියන්න ඕන. මේ කකුලුව විකුණන්න ඉන්නේ. ඉතින් ඕන කකුලුව පෙන්වන්න විතරයි තියෙන්නේ. එතනින් එහාට නම් මම මොකොත් ඔයාලට කියන්න යන්නේ නැහැ. ඊළඟට මේ පැත්තේ තියෙනවා සම්පූර්ණයෙන්ම සෝස් වර්ග. කොරියාවට ආවේනික සෝස් සහ
අනිකුත් සෝස් හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඉතින් අපි කලින් ගෙනපු සෝස් තියෙන නිසා මෙන්න මෙතන සෝයා සෝස් එකක් විතරක් අපි ගත්තා. 1200ක් වෙනවා මේ සෝයා සෝස් එක. මෙතන තියෙන්නේ කොරියාවේ විනාගිරි. ඉතින් මේ විනාගිරි බෝතලයක් රුපියල් 1200ක් 1300ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින්. ඉතින් පොල් විනාගිරි නම් නෙමෙයි, මේවා ඇපල් වලින් හදන විනාගිරි තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා තෙල් වර්ග. කොරියාවේ පොල් තෙල් නැහැ. සෝයා තෙල්, ඊළඟට පොටේටෝ ඔයිල් එක, සන්ෆ්ලවර් ඔයිල්, මේ වගේ ඔයිල් වර්ග තමයි තියෙන්නේ කොරියාවේ. පොල් තෙල් නැහැ. ඊළඟට මෙන්න මේ පාම් පිටි එක කිලෝ 3ක් රුපියල් 900ක් වගේ වෙන්නේ ලංකාවේ සල්ලි වලින්. ඉතින් අපි පාම් පිටි එකකුත් ගන්නවා. මෙතන තියෙන්නේ ඔක්කොම පාම් පිටි සහ ඒ පිටි වර්ග. කොරියාවේ භාෂාවෙන් පිටි වලට කියන්නේ ඔය මේ වගේ පාම් පිටි, හාල් පිටි, මේවට ඉස්සරහට ඒ අවශ්‍ය කරන නම දාලා කරු කියලා තමයි කියන්නේ. කරු කියන්නේ පිටි වර්ග වලට. පාම් පිටි එකකුත් අපි ගත්තා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා සැමන් වර්ග. ටූනා සැමන් එක එහෙමත් තියෙනවා. අපි ඉතින් මේ සැමන් එකක් ගන්නවා. අපි කලින් ගෙනියපු සැමන් 3ක්ම ඉතුරු වෙලා තියෙනවා. රුපියල් 900ක් විතර වෙනවා මේ එක සැමන් එකක්. ඊළඟට මෙන්න මේ ජෑම් එක. මෙතන ස්ට්‍රෝබෙරි ජෑම් එකයි පයිනපල් ජෑම් එකයි තියෙනවා. මේ පයිනපල් එක හරිම රසයි. ටිකක් පැණි රස වැඩි වුණත් මේ ජෑම් එක ගොඩක් රස නිසා අපි ගන්නවා. 1200ක් වෙනවා මේ ජෑම් බෝතලයක්. සාමාන්‍යයෙන් සති දෙකකට හොඳටම ප්‍රමාණවත් 7 දෙනෙකුට. මෙතන තියෙන්නේ ගොඩක්ම සූප් වර්ග වලට ඕන කරන ස්ටොක් වර්ග. එක එක රස වලින් මෙතන තියෙනවා. ඉතින් කොරියන් කෑම වලට අවශ්‍ය කරන ගොඩක් ස්ටොක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ රසකාරක වර්ග නම් අපි ගන්නෙ නැහැ. මෙන්න මෙතන තියෙනවා බිත්තර. මේ බිත්තර කේස් එකක් 1400ක් වෙනවා. ඉතින් අපි කලින් ගෙනියපු බිත්තර ඉතුරු වෙලා තියෙන නිසා අපි බිත්තර ගන්නෙ නැහැ. අපිට කලින් ලීස් ගන්න බැරි වුණේ ඉඳන් අපි ලීස් ගත්තා. මේ පැකට් එකක් රුපියල් 450ක් විතර වෙනවා. බලන්න මෙන්න මෙතන හතු වර්ග වගේක් තියෙනවා. ලංකාවේ දැකලවත් නැති හතු වර්ග නේද? ඒ වගේම මම මේක දකිද්දි මෙන්න මෙතන තවත් පුංචි දෙයක් තිබුණා. මේ තියෙන්නේ කරිවිල වේලලා. මේ තියෙන්නේ වම්බුටු වේලලා. ඉතින් මේ වගේ දේවලුත් මෙහි තියෙනවා. මේ පැකට් එක රුපියල් 500ක් විතර වෙනවා. ඊළඟට මෙන්න මේ මිඩි පැකට් එක මේක රුපියල් 500යි. ඒක ලාභයි. මේක රුපියල් 800ක් වගේ වෙනවා. ඉතින් ඒකත් මම ගන්නවා. ගොඩක් වෙලාවට මේ පළතුරු වර්ග මේ විදිහට තියෙනකොට මම ඒව ගන්නවා. මේ තියෙන්නේ ලංකාවේ ඉදළවලු වලට සමාන හතු එකක්. මේ බතල පැකට් එක රුපියල් 1450ක් වෙනවා. කිලෝවක් වගේ තියෙනවා මේකේ. අපි මෙතන ස්ට්‍රෝබෙරි තියෙන නිසා අපි ස්ට්‍රෝබෙරි එකකුත් ගන්නවා. රුපියල් 1000ක් වගේ වෙන්නේ මේ පැකට් එක. ලංකාවේ නිතරම අපි කෑම වේලකට නිලුම් මල් එකතු කරගන්නේ නැහැ. බොහොම කලාතුරකින්. නමුත් කොරියාවේ එහෙම නැහැ. ඒගොල්ලෝගේ ආහාර වේලේ ප්‍රධාන ව්‍යංජනයක් විදිහට මේ නිලුම් මල තියෙනවා. බලන්න නිලුම් මල එකක් රුපියල් 1450ක් වෙනවා. අල 4ක් තියෙනවා මේකේ. ඊළඟට මෙන්න මේ වට්ටක්ක ගෙඩිය රුපියල් 600ක් වෙනවා. ඉතින් අපි වට්ටක්ක ගෙඩියකුත් ගමු. ඊළඟට මෙන්න මෙතන තියෙන මෙන්න මේ මස් පැකට් එක කොරියාවේ ප්‍රසිද්ධ මස් එකක්, තාර මස් එකක් රුපියල් 1600ක් වෙනවා. යාළුවෝ ඉතින් පැකට් දෙකක් අරගෙන තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන අන්නාසි එක ටිකක් තේරිලා තියෙන්නේ. නමුත් මේ ගෙඩිය නම් හොඳයි. රුපියල් 1600ක් වගේ වෙනවා මේ අන්නාසි ගෙඩිය. අපි අන්නාසි ගෙඩියකුත් ගමු. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ තට්ටුවෙන් ගන්න ඕන බඩු ටික නම් දැන් අරගෙන ඉවරයි. මේ තියෙන අපේ ට්‍රොලි එක බඩු නම් ගොඩක්ම අරගෙන තියෙන්නේ. අරගෙන යන්න බැරි ගානටම ට්‍රොලි එක පිරලා තියෙන්නේ. යාළුවෝ ඉස්සරහින් ඇදගෙන යනවා. හරි, එහෙනම් අපි ඊළඟ තට්ටුවට ගිහිල්ලා ඒකෙන් බලමු ඉතුරු බඩු ටික. දෙවෙනි තට්ටුවට යනවත් එක්කම සෝයු, බියර්, ඊට පස්සේ අරක්කු වර්ග මේවා තියෙනවා මෙන්න මෙතන. ඉතින් ඒ වගේ ගණන් මේ ගැන නම් මට ලොකු අදහසක් නැති ඉඳ මම කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට අපි කොකාකෝලා බෝතලයකුයි ස්ප්‍රයිට් බෝතලයකුයි ගත්තා. මේක රුපියල් 600ක් වගේ තමයි වෙන්නේ මේ බෝතල් දෙකම. මෙතන තියෙනවා හාල්. ඉතින් අපිට කම්පැනි එකෙන් හාල් හම්බෙන නිසා අපිට හාල් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ කිලෝ 20 හාල් කොට්ටයක් රුපියල් 10250ක් වගේ වෙනවා. ඉතින් කොරියාවේ වියදම ගැන ඔයාට මොකද හිතෙන්නේ? ලක්ෂ 5ක විතර පඩියක් සාමාන්‍යයෙන් හම්බෙනවා. නමුත් ඉතින් ඒ හා සමානවම වියදමත් ගොඩක් තියෙනවා කොරියාවේ. ඉතින් මතක් කරනවා මේ ගමන්ම ඔයාට දැනෙන අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කමෙන්ට් සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙන්නේ. කොරියාවේ බඩු මිල ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ අදහස් දැනගන්න කැමතියි. අපි ඊළඟට පාන් ගත්තා. සෑන්ඩ්විච් පාන් එක. මේක සෑන්ඩ්විච් පාන් එක රුපියල් 600ක් වගේ වෙනවා.
අපි සැන්විච් පාන් 4ක් ගත්තා. උදේට ජෑම් ගාලා පාන් කන්න පුරුදු වෙලා ඉන්නවා අපිත් එක්ක ඉන්න යාළුවෝ. මෙතන බිස්කට් තියෙනවා. මේ බිස්කට් එකක් සාමාන්‍ය රුපියල් 600 ඉඳලා 18 වෙනකම් වගේ ගණන් වෙනවා. අපි බිස්කට් දෙකක් ගත්තා. එතෙන් රුපියල් 2200ක් ගියා. මෙතන තියෙනවා කේක් වර්ග. හැබැයි මට නම් මේ කේක් වර්ග වල රස ඉච්චර සෙට් වෙන්නේ නැහැ. මේ කේක් වල ලුණු රසය ගොඩක්ම නැහැ. ඒ නිසා අර අපේ රසට ලංකාවේ රසට මේ කේක් සෙට් වෙන්නේ නැහැ. ඉතින් මතක් කරනවා ඔයා කොරියන් පොත YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell notification එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට එතකොට notification එකක් කරා වීඩියෝ එකක් upload කරා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසත් comment section එකේ දාන්න. මේ අයිස්ක්‍රීම් එක රුපියල් 240ක් වෙනවා. ලංකාවේ අර කෝන් අයිස්ක්‍රීම් එකට සමානයි මේක. ඊළඟට මෙන්න මේ අයිස්ක්‍රීම් එකක් සාමාන්‍ය රුපියල් 130ක් විතර වෙනවා. මගේ ආසම අයිස්ක්‍රීම් එකක්. මේ අයිස්ක්‍රීම් එක මිලිලීටර් 600ක් විතර තියෙනවා. මේ අයිස්ක්‍රීම් එක රුපියල් 1250ක් විතර වෙනවා. කොරියාවට එන්න ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනාවක්ම ඉක්මනින් සඵල වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට කොරියන් පොත වහනවා. ඔයාලා හැමෝටම සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.